අපි කතා කරොත් දැන් ඔයගොල්ලෝ කියනවා දැනට අපි කරන්නේ මැනුවල් එහෙම නැත්නම් පේපර් බේස්. ඒතර ලංකාව කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා තමන්ගේ සුරතල් සතා සම්බන්ධව කටයුතු කරගෙන යන්න. එතකොට මම හිතනවා මේක දැවැන්ත අභියෝගයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ප්ලැට්ෆෝම් එක ඩෙවලොප් කරනකොට පශු වෛද්‍යවරු සත්ව රෝහල් සහ සුරතල් සතුන්ගේ හිමිකරුවන් මේ ප්ලැට්ෆෝම් එකට ගේන්න. ඒ වගේ තව ඕන තරම් චැලෙන්ජස් තියෙන්න ඇති. ඔය කියන බ්ලොක්චේන් AI තාක්ෂණය පාවිච්චි කරලා ටෝටල් IT සොලියුෂන් එකක් මේ සුරතල් සතුන් සම්බන්ධ ශාස්ත්‍රයට ගේනකොට අපි කතා කරමු මොනවද ඕගොල්ලෝ මුහුණ දුන්න අභියෝග සහ ඒ අභියෝග ජය ගන්නට පුළුවන් වුණ ආකාරය පිළිබඳව. ඒක ඇත්තට මෙහෙමයි. දැන් මුලින්ම අපිට පෝසින්ක් එක හදන්න අයිඩියා එකනේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නෙකම තමයි මගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ උනේ අපේ ගෙදර හිටියා සුරතල් පූසෙක්. ඒ පූසා පොඩි අසනීපයක් කියලා එයාට බෙහෙත් කරන ගමන් තිබ්බේ. ඒ කාලෙම තමයි ගිය අවුරුද්දේ ගම් වතුරේ කඩුවෙල් ප්‍රදේශයේ මම පදිංචි දිට්ටා ඒ ගම් වතුර තත්ත්වයක් එක්ක අපේ ගෙදර සහ මම රෙගියුලර් යන ක්ලිනික් එක දෙකම ඉෆෙක්ට් වෙනවා. ඒත් එක්කම පූසාගේ අසනීප තත්ත්වයක් තියෙන මට රෙගියුලර් යන ක්ලිනික් එක මාරු කරලා වෙන එකකට යන්න වෙනවා. අර ක්ලිනික් එක ගම් වතුරට යට වෙලා වැහිලා. එතකොට මං අර පූසාගේ මේන්ටේන් කරපු රෙකෝඩ් බුක් එක යාගේ මෙඩිකේෂන් හිස්ටරි ඔක්කොම ටික මම නෑ දැන්. ඒතකොට එතනට අනිත් ડોක්ටර් ළඟට ගිහිල්ලා ඇහුවාම ඒ ડોක්ටර් මයන් ඇහුවා මෙයාට දැන්ට කරපු ට්‍රීට්මන්ට්ස් මොනවද වැක්සින්ස් කරලා තියෙනවද ඒ විස්තර. මම රෙකෝඩ්ස් ටික මගේ ළඟ නෑ මට කියන්න මන් දන්නේ නැහැ. ඒතර අනිත් ડોක්ටර් කන්ටැක්ට් කරගන්න ඕනේ විස්තර ගන්න. ඒතකොට ඒ ડોක්ටර්ත් ෆෝන් එක වැඩ කරේ නෑ වෙලාව. ඒතකොට පොඩි අපහසුතාවයකටපත් වෙනවා පෙට් ඕන විදිහට මමත් ඩොක්ටර් විදියට අලුත් මම හම්බෙන්න ගිය ඩොක්ටර්. ඒතර ඔතනදී මම කල්පනා කරා අපිට ඩිජිටල් සොලියුෂන් එකක් තිබ්බනම් ෆෝන් එකක් කියන එක සාමාන්‍යයෙන් අපි හැමෝගෙම අතේ හැම වෙලාවෙම තියෙනවා. ඒතර පේපර් බේස් නැති වෙන්න පුළුවන් බට් ඩිජිටල් රෙකෝඩ් එකක් නැති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි මූලිකම හේතුව අපිට මේකක් හදන්න. ඒත් එකම අපි බැලුවා මේ වගේ දේවල් ලෝකෙ තියෙනවද කියලා. තියෙනවා. ඒ කියන්නේ තියෙන්නේ ගොඩක් වෙලාට ක්ලිනික්ස් බේස් කරගත්ත ප්‍රැක්ටිස් මැනේජ්මන්ට් සිස්ටම්. තොර ප්‍රක්ටිස් මැනේජ්මන්ට් සිස්ටම් අපි තවදුරටත් තවත් එක්තරා ප්‍රැක්ටිස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදනට වඩා අපි ස්ටඩි එකක් කරා මොනවද ලංකාවේ තියෙන ගැප්ස්. ඒතර ලංකාවේ තියෙන ගැප්ස් විදිහට ගත්තොත් දැන් ලංකාවේ හැමදේම ඩිජිටයිස් වෙගෙන යන ගමන් තියෙන්නේ. ඒතර ඒක පොඩි චැලෙන්ජ් එකක් අර ડોක්ටර් කිව්වා වගේම ප්‍රැක්ටිස් මැනේජ්මන්ට් එකක් වගේම පෙට් ඕන ගැනත් අපි හිතන්න ඕනේ. ඒතර අපි ඔක්කොම ගැන හිතලා තමයි මේ ප්ලැට්ෆෝම් එක හදන්නේ. චැලෙන්ජස් තියෙනවා අපි ට්‍රාන්ස්ෆෝමේෂන් ඊරායකද අපි ඉන්නේ. එතකොට මිනිස්සු දැන් හුරු වේගන යන ගමන් තියෙන. එතකොට මේ ලෝකෙ දැන් ගිහිල්ලා තියෙන. එතකොට අපි දැන් යන ගමන් ඉතින් මම හිතනවා අපිටත් ඊටමත් කෙටි කාලයක් ඇතුළත මේක යන්න පුළුවන් කියලා.